Wow. හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද මම මේ vlog එකකින් අරගෙන එන්නේ අපි තුන්දෙනා ඉටලි ඉඳලා ලංකාවට ගිය අපේ ලස්සන travel experience එක. vlog එක පටන් ගද්දිම කියන්න ඕනේ මේ tour එක අපි තුන්දෙනාට ගොඩක් විශේෂයි. මොකද අපි දෙන්න තුන්දෙනෙක් විදිහට first time තමයි ලංකාවට යන්නේ. ඉතින් අපේ අලුත් සමාජිකයා බලන්න ඉවසිල්ලක් නැතුව අපේ අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා නෑදෑයෝ ඒ වගේම අපේ යාළුවෝ ඒ හැමෝම බලාගෙන ඉන්නවා. ඉතින් අපි තුන්දෙනාගේ මේ travel experience එක බලන්න අපේ vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම අපි වගේ infant කෙනෙක් එක්ක travel කරන්න බලාපොරොත්තු වෙන ඔයාලට tips ටිකකුත් මම මේ vlog එකකින් අරගෙන එනවා. ඉතින් මගේ vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි යමු ඉස්සරහට. infant කෙනෙක් එක්ක travel කරනවා කියන එක එච්චර ලේසි දෙයක් නෙමෙයි. හැබැයි අපි ඒකට ලෑස්ති වෙලා හිටියොත් ඒක එච්චර අමාරු දෙයක්වත් නෙමෙයි. ඉතින් මම ඔයාලට කියන්න යන්නේ මොනවාද infant කෙනෙක් එක්ක travel කරන්න කලින් ඔයාලා ready කරගන්න ඕන දේවල් කියලා. ප්‍රධානම දේ තමයි ඔයාලගේ documents. මොකද documents missing වුණොත් එතන ඒවා පැටලවිලා තිබ්බොත් ඒක හරිම කරදරයක් බබෙක් එක්ක ඉන්නකොට. මොකද ඒ බබා නිදාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ඒ වෙලාවේ අඬනවා වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට මේ දේවල් හොයන්න කරන්න කරදරයි. එතකොට ඔයාලා එතන rush වෙනවා. ඔයාලට මේ දේ හරියට කරගන්න බැරුව යනවා. ඉතින් හොඳම දේ තමයි ඔයාලා යන්න කලින් double check කරන්න ඔයාලගේ documents හැමදේම. විශේෂයෙන් බබාගේ දේවලුත්. ඒ වගේම baby friendly flight එකක් තෝරගන්න ඕනේ. අපි තෝරගන්න airways එක හොඳ තත්ත්වයේ තියෙන එකක් වෙන්න ඕනේ. විශේෂයෙන් long duration travel කරන කෙනෙක්ට බබෙක් එක්ක හොඳ සැප පහසුකම් ඒ වගේම staff එකේ service එක ඒ හැමදේම බලපානවා. ඉතින් ඒ හැමදේම හොඳ තත්ත්වයේ තියෙන airways එකක් ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ. ඉතින් අපි අපේ tour එකට තෝරගත්තේ Qatar Airways. The next tip is pack light but smart. Okay. ඉතින් හැමදේම සරලව අවශ්‍යම දේවල් විතරක් ඔයාලට ලේසියෙන් ගන්න පුළුවන් වෙන විදිහට බෑග් එකේ තියාගන්න. ඉතින් ඊළඟ වැදගත්ම ටිප් එක තමයි ඔයාලා බැසිනට් එකක් රික්වෙස්ට් කරන්න. හැබැයි ඒවා සීමිත ප්‍රමාණයක් තියෙන නිසා ඔයාලට ටිකට් සිග්මන්ට්ම බුක් කරන්න වෙනවා. මොකද ජෙනරලි ඒවා තියෙන්නේ බකල් හෙඩ් සීට්ස් වල විතරයි. ඒ කියන්නේ සෙක්ෂන් එකේ ඉස්සරහම පේලිය විතරයි. බැසිනට් එකක් රික්වෙස්ට් කරන ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක සමහර එයාලයින්ස් වල බුකින් එක දානකොටම අපිට ඒක රික්වෙස්ට් කරන්න පුළුවන් හින්දා ඒ වෙලාවට රික්වෙස්ට් කරන්න පුළුවන්. ඊළඟට කස්ටමර් සර්විස් කෝල් කරලා රික්වෙස්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අදාළ වෙබ්සයිට් එකට ගිහලා මැනේජ් බුකින් ගිහලා අපිට රික්වෙස්ට් කරන්න පුළුවන්. ඉතින් අන්තිමටම මම ඔයාලට මේ දෙන ප්‍රෝ ටිප්ස් ටික ඔයාලට ගොඩක් වැදගත් වෙයි ඔයාලගේ ඉන්ෆන්ට් එක travel කරද්දී එයාව හැන්ඩල් කරගන්න. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එකේ මුලින්ම මං ඔයාලට දුන්න මේ ටිප්ස් ටික ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා ඔයාලගේ බබත් එක්ක long duration travel කරද්දී. ඉතින් මේ වෙලාවේ අපේ මනෝ පැටියත් හොඳ නිින්දේ ඉන්නේ. අපි දෙන්නත් පොඩ ෆ්‍රී වුණා. ඉතින් ඒ වෙලාවේ පොඩි මූවි එකක් බලාගෙන ඉතින් ඔය විදිහට තමයි අපි ඉස්සරහට ගියේ. ඒ වගේම අපේ meals ඉතින් හරිම රසයි. ෆුඩ් ක්වොලිටි එක හොඳටම හොඳයි. ඉතින් අපි ඒවත් ගොඩක් එන්ජොයි කරා. ඉතින් ඔය විදිහට තමයි අපේ ගමන අපි ගියේ. ඔයාලා දන්නවද අපි මේ ෆ්ලයි කරන්නේ අපිට විශේෂම දවස් දෙකක. ඒ තමයි මගේ හස්බන්ඩ්ගේ 30th birthday එක සහ අපි දෙන්නගේ 3rd anniversary එක. ඉතින් මගේ හස්බන්ඩ්ගේ 30th birthday එකට මං එයාට ලස්සන සර්ප්‍රයිස් එකක් රෙඩි කරා. බලන්නකෝ. සර්ප්‍රයිස් එක හරිම ලස්සනට වුණා. හැබැයි අයියා හොඳ නිින්දක හිටියේ මේ වෙලාවේ. ඉතින් ඇත්තට මෙයා බය වෙන්න ඇති මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ වුණාට ඒ සර්ප්‍රයිස් එක හැමදාම මතක හිටින ලස්සන සර්ප්‍රයිස් එකක් වෙයි එයාට. මොකද එයාගේ 30 වෙනි උපන්දිනේ පොළවෙන් අඩි ගාණක් උඩ සමරුවා කියන එක හැමදාටම එයාට මතක හිටියේ.
පස්සේ ට්‍රාන්සිට් එකේ ඉතින් විශේෂ දේවල් මුකුත් නැති නිසා මං ඒවා vlog එකට ඇඩ් කරන්නේ නැහැ. මොකද vlog එකත් ගොඩක් දිග වෙනවනේ. ඉතින් අපි ලංකාවට ගිහිල්ලාම බලමු මොනවද වෙන්නේ කියලා. අපි ලංකාවට ලෑන්ඩ් කරන වෙලාව තමයි මේක. ඉතින් ඒ වෙලාවේ දැනෙන හැඟීම කියන්න වචන නැහැ. ෆ්ලයිට් එකෙන් බැහැලා එළියට එනකන් අපි දෙන්නම ඉවසිල්ලක් නැතුව හිටියේ. මොකද ඒ තරම් ආසයි අපිට එළියට ඉක්මනට එන්න. ඩොකියුමන්ට් වල ඔක්කොම ඉවර වෙලා අපි ලයිසන් එක හදාගත්තා. ඉතින් ඒ හැම දෙයකම ටිකක් වෙලා ගියා. අපි එයාපෝට් එකෙන් පික් කරන්න ආවේ කවුද කියලා බලන්නකෝ. මගේ කලින් vlogs බලලා තියෙනවනම් ඔයාලා යාලව දන්නවා ඇති. හලෝ. Hi. My pawwane. මෙතනින් පස්සේ අපි එනකන් මග බලාගෙන හිටපු කට්ටිය බලන්න තමයි අපි එන්නේ. යාගේ ඉන්න තුන්වෙනික ඉතින් මේ වෙලාවේ අපේ මනු පැටිය හොඳටම ඇඬුවා කට්ටියව දැකලා. මොකද එයාට හුරු නැහැනේ. ඒ මොන දේ වුණත් මං ආයෙත් මගේ පවුලේ අයව අයියගේ පවුලේ අයව ඒ හැමෝම ආදරයෙන් වැළඳ ගත්තා. මොකද ඉතින් අවුරුදු ගානකට පස්සේනේ ඒ ආදරේ මට ආයෙ හම්බ වුණේ අපි දෙන්නටම. ඉතින් එයාලගේ අලුත් සමාජිකයා ළඟට ලං වෙන්න පොඩ්ඩක් බය වුණා. මොකද හොඳට මෙයා අඬන නිසා. ඉතින් එදා අපි තව දෙයක් රෙඩි කරලා තිබ්බා. අයියාගේ බර්ත්ඩේ එක අපි ගෙදරත් සෙලිබ්‍රේට් කරා. ඒගොල්ලෝ ලස්සනට ඒක arrange කරලා තිබ්බා. ඉතින් ජීවිතේ ගොඩක් ලස්සන මතකයන් පිරුණු ලස්සන දවසක් මේ විදිහට ඉවර වෙලා ගියා. ඉතින් මගේ vlog එකත් එක දිගටම එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම thank you. ඒ වගේම මම මතක් කරනවා මගේ වීඩියෝස් තව බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. Bye bye.